අයිබෝන් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද වරද්ද ගන්න නැතුව හරියටම Pearson's Test of English එහෙම නැත්නම් PT exam එක ගෙදර ඉඳලා book කරගන්න කියලා. එහෙනම් මාත් එක්ක යමු අපිත් එක්කම එකතු වෙලා ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ exam එක book කරගන්න. ඉතින් අපිට මුලින්ම යන්න වෙනවා මේකට ඔයගොල්ලෝ පාවිච්චි කරන web browser එකෙන් Pearson PTE කියන site එකට. ඉතින් ගිහිල්ලා Pearson PTE කියලා පොඩි සර්ච් එකක් දෙන්න. එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ පෙන්නනවා මේකේ තියෙන පළවෙනිම සයිට් එකට යන්න www.pearsonpt.com කියන එකට. මේකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ පල්ලෙහා ඒගොල්ලෝ අහනවා මේ privacy and cookies කියලා. මෙන්න මේක accept කරන්න. මොකද මේක accept කරේ නැත්නම් සමහර වෙලාවට ඒගොල්ලෝ ඔයා දැන් log වුණා, ඒ කියන්නේ account එකක් හදාගත්තට පස්සේ ඊට පස්සේ log වෙද්දී ඔයාලට පොඩි issues එන්න පුළුවන්. ඒ නිසා මේ site එකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් cookies accept කරලා මෙතෙන්ට යන්න. මෙතන ඔයගලන්ට පේනවා site එකේ මේ තියෙන official website එක. මේකේ book a test කියලා ඔප්ෂන් එකක් මෙතන පෙන්නනවා. මේ book a test කියන ඔප්ෂන් එක එහෙම නැත්නම් බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරනම ඔයාලට එනවා ඔයා යන රට සහ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන එක්සෑම් එක කියන එක පල්ලෙහා පෙන්නනවා. ඒ කියන්නේ මේකේ ඔයාට කරන්න ඕන එක්සෑම් එක ඔයාගේ රට සහ පර්පස් එක දුන්නාම එයාලම තෝරලා දෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු ඔයා යන්නේ ඕස්ට්‍රේලියා සහ ඔයා යන්නේ ස්ටඩි වලට කියලා. එතකොට එයා කියනවා මෙන්න ඔයා PT academic කියන එක තමයි book කරන්න ඕනේ කියලා. මේකේ PT academic UKVI සහ PT core කියලා ප්‍රධාන වශයෙන් exams තුනක් තියෙනවානේ. ඒකට හරියටම බලන්න ඔයා book කරන්නේ PT academicමද කියලා. එහෙම නැත්නම් ඔයාට ආයෙත් ඒකෙදි ගැටලු මතුවෙන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ availability එක check කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට එන්නේ මේ booking site එක. මේකට ගිහිල්ලා ඔයාට location එක ශ්‍රී ලංකා කියලා දීලා search කරන්න පුළුවන්. එතකොට ඔයාට පෙන්නනවා මේකෙදි කොහොමද මේ කියන්නේ ලංකාවේ තියෙන exam centers මොනවාද කියලා. එතකොට දැනට ලංකාවේ exam centers 6ක් තියෙනවා. කැන්ඩි වල එකක්, කොළඹ 4ක් සහ තාපඩ පල්ලෙහාට බැලුවොත් ගාල්ල එකක්. ඉතින් ගාල්ලේ කොළඹ ළඟ කට්ටියට කොළඹ කැන්ඩි ගාල්ලේ ඔය කැමති එක්සෑම් සෙන්ටර් එකක් බුක් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ඔයා බුක් කරන්න බලාපොරොත්තු වෙන එක්සෑම් සෙන්ටර් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ available dates බලා ගන්න. දැන් අපි උදාහරණයකට මේක බැලුවොත් ඔයාලට පේනවා 30 31 ඊට පස්සේ 6 7 ඔය වගේ available dates තියෙනවා. අපි හිතමුකෝ අපි ජූනි 7 සෙනසුරාදා බුක් කරනවා කියලා. ඊට පස්සේ ඔයාලට available time slots පෙන්නනවා 9:30 12:30 2:30 ඔය වගේ. අපි හිතමු 9:30 slot එක මම book කරන්නේ. මෙතන ඔයාලට book කියන ඔප්ෂන් එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා details ඔන්න Saturday මෙන්න මේ දවසේ මෙන්න මේ location එකේ ඔයා book කරලා තියෙනවා. PT academic ද කියන එක ආයෙත් check කරලා බලන්න. මේක PT academic UKVI වත් PT core වත් වෙන්න බෑ. PT academic හැටියට තියෙන්න ඕනේ ඔයා book කරන්නේ PT academic නම්. ඒ කියන්නේ ඔයා කරන exam මේ exam එක හරියටම තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහා පෙන්නනවා sign in හරි නැත්නම් option එකක් account එකක් create කරන්න. ඉතින් මේකට දෙන්න මේක ක්ලික් කරන්න බටන් එක. එතකොට ඔයාලට එනවා ඔයාලට දැන්ටම account එකක් තියෙනවා නම් login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට account එකක් හදන්න පුළුවන්. එතකොට අපි යමු account එකක් හදන්නේ කොහොමද කියන එකත් බලන්න. එතකොට අලුතෙන් මොවා කරන කෙනෙක් නම් ඔයාලට account එකක් හදන්න වෙනවා PT ලගේ. එතකොට ඔයාලට තියෙන්නේ සරලව email address එකක් දෙන්න. අපි හිතමු මම සරලව දෙන්නම් test.pt@gmail.com. ඊට පස්සේ ඒකට අදාළ password එකක්. ඊට පස්සේ country of residence එක කියනවා ජීවත් වෙන රට. මේක ශ්‍රී ලංකා සහ මෙතන මුකුත් මේක ප්‍රොමෝෂනල් ඊමේල්ස් එවන්නද ඒ වගේ දේවල් අහන්න. ඒක ටික් කරන්න අවශ්‍ය නැහැ. continue දෙන්න. ඊට පස්සේ ඔයාට කියනවා ඔයාගේ ID details අනුව. ඒ කියන්නේ ඔයා මේකට ඉදිරිපත් කරන්න අපි ID එකක් හැටියට passport එක. එතකොට passport එකට අනුව මේ ID details fill කරන්න කියලා. එතකොට මේකෙදි ඔයාට මෙතන දෙන්න පුළුවන් given names සහ surnames කියලා. මෙන්න මෙතන හොඳට මතක තියාගන්න මේ field දෙක fill කරද්දී කිසිම වැරද්දක් වෙන්න බෑ. ඔයාගේ passport එකේ විදිහටම තමයි මේක fill කරන්න ඕනේ. උදාහරණයක් හැටියට මෙතන surname කියන එක ඔයා දාන්න ඕනේ passport එකේ ඔයාට තියෙන surname එක. right? දැන් අපි හිතමු passport එක වගේ තියෙනවා. මෙතන passport එකේ තියෙන්නේ වාසගම හැටියට දිසානායක ආරච්චිලාගේ කියලා. එතකොට ඔයා මෙතෙන් එන්නත් ඕනේ දිසානායක ආරච්චිලාගේ කියලා. හැදෙලිද?
ඊට පස්සේ ඔයාගේ passport එකේ වෙනත් නම් other names කියලා තියෙනවා නම් මොකක් හරි නිපුණ සුරංග දිසානායක කියලා. එතකොට ඔයාගේ given names වෙන්න ඕනේ අන්න ඒ ටික. නිපුණ සුරංග දිසානායක. right. එතකොට ඔය විදිහට ඔයා මෙන්න මේක හරියටම fill කරන්න ඕනේ. given names වලට passport එකේ other names වල තියෙන ටික දෙන්න. surname එකට passport එකේ surname එක තියෙන එක දෙන්න. එතකොට දැන් මේකෙදි පොඩි ඔයාට මේ පොඩි පරස්පර විරෝධී විදිහට create වෙන්න පුළුවන් account එක. ඒ කියන්නේ ඔයා මේක book කරාට පස්සේ දැන් සමහර කට්ටිය surname එකට use කරන්නේ දිසානායක කියලානේ. එතකොට ඔයගොල්ලෝ මෙතන surname එක දිසානායක කියලා දාලා ඉතුරු නම් ටික given names වල දැම්මොත් ඒක සම්පූර්ණයෙන් වරදිනවා. ඔයාට exam එක ලියන්න දෙන්නේ නැහැ. passport එකේ තියෙන surname එක හැමම තියෙන්න ඕනේ. දැන් මේ විදිහට ඔයා account එක හැදුවා කියන්නකො. හැදුවට පස්සේ ඔයාගේ research sheet එකේ එන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ ඇත්තනම දිසානායක ආරච්චිලාගේ නිපුන් සුරංග දිසානායක කියලා. එතකොට ඔයාගේ PT research sheet එකේ හරි account එකේ හරි එන්නේ මොකද ඒගොල්ලෝ surname එක අගට දාන්නේ. එතකොට නිපුන් සුරංග දිසානායක ආරච්චිලාගේ කියලා. හරි. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒක හරි. right. මොකද visa officersලා දන්නවා මේ ලංකාවේ කට්ටියගේ ඔය surname එක ඉස්සරහට පස්සට තියෙනවා කියලා. ඒ නිසා ඒක කිසිම විදිහකින් ඔයාලට affidavit එකක්වත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නම change වුණා කියලා. නමුත් ඔයා මේ මෙතන නම කියන account එකේ නම හරි ගස්සන්න කියලා හිතලා අර විදිහට වැරදි විදිහට book කරොත් ඔයාට exam එකට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා හරියටම given names වලට සහ surname එක surname වලට දාන්න. ඊට පස්සේ ඔයාගේ ඉතින් gender එක date of birth අපි හිතමු පළවෙනිදා January 1991 කියලා. ඊට පස්සේ place of birth ඉපදිච්ච නම් මේවා තියෙනවා මම හිතන්නේ ඔක්කොම passport එකේ. ඊට පස්සේ country of birth එක ශ්‍රී ලංකා සහ country of citizenship එකත් ශ්‍රී ලංකා කියලා දීලා ඔයාලට confirm details දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගෙන් අහනවා phone number එකක්. එතකොට ඒ phone number එක දෙන්න දීලා ඊට පස්සේ ඔයාගේ address එක, street address එක, city එක සහ country එක. ඊට පස්සේ ඔයාට අහනවා මේ special test arrangement එක කියන්නේ wheelchair access ඒ වගේ දේවල් වලද කියලා. ඒව අවශ්‍ය නැහැ. එතකොට ඒක no කියලා දාලා save and continue booking දෙන්න. මේකට ගියාට පස්සේ මේකේ ඔයාට පෙන්නනවා මෙන්න මෙම welcome to my PT කියලා. ඊට පස්සේ ඔයාගේ විස්තර ටික තියෙනවා නිපුන් සුරංග දිසානායක ආරච්චිලාගේ. ඊට පස්සේ මෙන්න මේ date එක තියෙනවා residence එක හරියද ඒ ටික කියලා. ඊට පස්සේ ඔයා මේක okay කියලා දැම්මට පස්සේ ඔයාට මෙයා account එක create කරනවා. ඔයාට පේනවා මේ my PT කියලා මේ PT ID එකක් ඔයාට sign වෙනවා, නම් ටික තියෙනවා. ඊට පස්සේ මෙතනදී තියෙන්නේ ඔයාගෙන් අහනවා මෙන්න මේ ඔයා ගෙදරදී කතා කරන language එක මොකක්ද කියලා. right. මෙන්න මේකත් හරියටම select කරන්න සිංහල කියන එක. ඒ කියන්නේ ඔයා දැන් අපි හිතමුකෝ ඔයා වෙන රටක ඉඳන් මේක book කරනවා කියලා. එතකොට වෙන ඉංග්‍රීසි කියලා book කර මේ දාන්න එපා. සිංහලිස් කියලා දාන්නවා ශ්‍රී ලංකාවේ කෙනෙක් නම්. ඊට පස්සේ identity document එක මේක read කරා කියන එක. ඊට පස්සේ code එකක් මෙතන මොන හරි ඔය voucher code එකක් හරි ඒ වගේ එකක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට agree වෙලා ඊට පස්සේ මෙතන වගේ අහනවා මේ consent එක දෙන්නද කියලා ඔස්ට්‍රේලියා නිව් ශ්‍රීලන්ස් වලට results යවන්න. දැන් ඔයා visa එකකට මේවා කරනකොට ඒගොල්ලෝ visa verify කියන වගේ research sheet එක verify කරගන්නවා Pearson ලගේ. එතකොට මේක අනිවාර්යෙන් ඒකට මේ ටික් එකක් දෙන්න. ඉතුරු ටික ඒගොල්ලන්ගේ research purpose එකට තමයි මේක අහන්නේ. කොහොමද PT academic එක ගැන දැනගත්තේ? අපි හිතමු අපි මොනවා හරි දැනගත්තේ social media වලින් කියලා. ඊට පස්සේ මොන country වලටද ඔයා යන්න හදන්නේ? අපි හිතමු ඒක ඔස්ට්‍රේලියා කියලා. ඊට පස්සේ දැන්ට ඔයා මොන වගේ කෙනෙක්ද? working full time. ඊට පස්සේ ඇයි ඔයා PT academic කරන්නේ? අපි හිතමු skill migration හරි මොනවා හරි permanent residence හරි study visa හරි මොනවා හරි අවශ්‍ය එක දාලා මේක next කරන්න. මේ ටිකේ මොකක් හරි පොඩි error එකක් ඇවිල්ලා දෙනවා occupation set එක. right. තව එකක් තිබිලා දෙනවා. occupation set එක මොකක්ද කියලා අපි හිතමු ඒක මොකක් හරි education ඔය වගේ එකක් තියෙනවානේ. මම දාන්නම්කෝ education කියලා දැනට. ඊට පස්සේ ඔයාලට මේක next කරන්න පුළුවන්. next කරාට පස්සේ ඒගොල්ලන්ගේ policies ටිකක් තියෙනවා. ඒ ටිකට ඔයා agreeද කියලා අහනවා. agree නම් agree කියලා දෙන්න. right. ඔන්න දැන් ඔයාගේ
ඔක්කොම හරිනම් ඔයාට ඕඩර් එක කම්ප්ලීට් කරන්න ඔයාගේ ඩේට් එක, ලොකේෂන් එක, එක්සෑම් එක හරිද බලන්න. ඒ ටික ඔක්කොම ඕකේ නම් ඔයාට මේකේ ඕඩර් එක කම්ප්ලීට් කරන්න අහනවා. ඊට පස්සේ මේකේ next button එක ගෙවුවාම ඔයාව ඒගොල්ලෝ අරගෙන යනවා payment මේ කරන page එකට. ඒකෙදි ඔයාට credit card එකකින් හරි ඔයාගේ debit card එකකින් හරි මේ විදිහට payment එක කරලා මේක confirm කරන්න තියෙනවා. right. ඉතින් ඔය විදිහට තමයි exam එක නිවැරදිව ඔයගොල්ලෝ book කරගන්න ඕනේ. මේකෙදි මම වැදගත් දේවල් ටිකක් කියන්නම්. අර මම කිව්වා වගේ පළවෙනි කාරණේ එක අපි දැන්ටම කතා කරා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම exam එක book කරද්දි surname එක සහ given names කියන එක හරියටම passport එකේ විදිහට දාන්න. එක අකුරක් හරි වැරදුනොත් ඔයාට exam එක ලියන්න දෙන්නෙත් නෑ ඒගොල්ලෝ. ඒ වගේම ඔයාට refund කරන්නෙත් නෑ. ඒකින්ද ඒක හරියටම ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි ඔයා ඩෙබිට් කාඩ් එකකින් එක්සෑම් එක බුක් කරනවා. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්නම් සමහර වෙලාවට ඒක ඇක්සෙප්ට් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා බැංක් එකට කතා කරලා ඔයා මෙහෙම මේ ෆොරින් පේමන්ට් එකක් කරන්න යන්නේ කියන එක දැනුවත් කරලා සමහර ඩෙබිට් කාඩ්ස් වල ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඒක අයින් කරගෙන වන් ටයිම් අයින් කරගෙන ඔයගොල්ලෝ ඒකේ පේමන්ට් එක කරන්න. එතකොට ඒක ඔයගලන්ට වැලිඩ් වෙනවා. ඊට පස්සේ එක්සෑම් එක බුක් කරාට පස්සේ ඔයාලට කන්ෆර්මේෂන් ඊමේල් එකක් එයි. ඒකෙත් චෙක් කරලා බලන්න ඔයා හරියටම බුක් කරපු දේවල් ඒ විදිහටම තියෙනවද කියලා. අර ඔයගලන්ට එක්සෑම් එක බුක් කරද්දී අර මම කිව්වේ කුකී සෙටින් එනවා කියලා. ඒක කුකීස් ඇක්සෙප්ට් කරන්න. එහෙම නැත්නම් ආයෙත් ඔයාගේ account එකට log වෙනකොට credentials වැරදි කියලා පෙන්වන්න පුළුවන්. ඊළඟට තව කාරණයක් තියෙනවා. මේකෙදි මේකත් මම කියන්න ඕනේ. දැන් අපි හිතමු කෙනෙක්ගේ නම ගොඩක් දිගයි නම් right කෙනෙක්ගේ නම අපි හිතමු ටිකක් කියන්නේ අපි හිතමු surnames ගොඩක් තියෙනවා. එතකොට අර ඔයාට provide කරලා තියෙන ඉඩේ දාගන්න පුළුවන් ටික විතරයි ඔයාට type කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක ඔයා ඒ කියන්නේ ඔයාගේ අපි හිතමු නම් 6ක් තියෙනවා කියලා surname. ඒ 6න් ඔයාට හරියට type කරගන්න පුළුවන් 4යි නම් ඒ 4 type කරන්න. type කරලා exam එක ඔය විදිහටම ඔය මම ගියපු process එකෙම ගිහලා exam එක book කරන්න. book කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ help center එකට ගිහිල්ලා right help center එකට මේගොල්ලන්ගේ official මේකෙනුත් යන්න පුළුවන්. මෙහෙම නැත්නම් නිකන් හරියම මේ ලේසි විදිහක් තමයි මේ Google එකේ මේවා කරලා බලන එක. අපි හිතමු my name is too long PT ඔන්න ඔය වගේ පොඩක් සර්ච් එකක් දාන්න. සර්ච් කරන්න. සර්ච් කරාම ඔයාට මේ AI එකෙන්ම දැන් නම් එවනවා මේ වගේ ඒ කියන්නේ help center ඒ වගේ මේ ඔයාට මේක Pearson site එකේ help එකෙන් සර්ච් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ මෙයා දෙන link එකෙන්ම ගිහිල්ලා බලන්න. එතකොට මේක තියෙන්නේ pearsonpt.com help center booking managing test කියන මේ වගේ යටතේ කැටගරි එක යටතේ මේ සයිට් එක යටතේ. එතකොට මේකේදී ඔයාලට පේනවා booking test identification requirement common name registration questions කියලා. එතකොට මේකේ මේ තියෙනවා my name is too long කියලා. එතකොට මෙන්න මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාලට පෙන්නනවා දැන් ඔයාගේ name එක අප්ඩේට් කරන්න. ඒ කියන්නේ ඔයා book කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරලා මේ form එක අරගෙන මේක fill කරලා ඔයාගේ ඔයාට ඉන්ක්වයරි එකක් දෙන්න. ඒ කියන්නේ අපි හිතමු මේකේ ඔයාට තියෙන්නේ account එකේ issue එකක්ද, booking එකේ ප්‍රශ්නයක්ද, payment ප්‍රශ්නයක්ද, ඔය වගේ ඕනම එකකට මේ form එක fill කරන්න පුළුවන්. එතකොට අපි හිතමු ඔයාට තියෙන්නේ account එකේ issue එකක් කියලා. එතකොට අහනවා මොකක්ද issue එක? login වෙන්න බැයිද? update කරන්න ඕනේද? ඒ වගේ. right ඊට පස්සේ අපි හිතමු ඔයාට booking එකේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ මෙන්න මෙතන මොකක් හරි ටෙස්ට් එක සම්බන්ධ මොන හරි ගැටලුවක්ද පේමන්ට් ගැටලුවක්ද ඒ වගේ කියලා අහනවා. එතකොට මෙන්න මේකේ මෙන්න මේ issue with my account කියන එකට ගිහිල්ලා login access in my account නැත්නම් මෙන්න මෙතන තියෙනවා update or change my personal detail කියලා. මෙන්න මේක දෙන්න. දීලා ඊට පස්සේ කවුද account එක create කරේ, ඊට පස්සේ test එක schedule කරේ මොකක් throughද සහ ඔයාට change කරන්න ඕනේ මොකක්ද? full name එකද, first name එකද, middle name එකද ඔන්නෝම කියලා අහනවා. ඊට පස්සේ මේක වගේ අපි හිතමු full name එක කියලා දාලා මෙතන ඔයාගේ correct name එක දෙන්න. මේ විදිහට හරියටම passport එකේ විදිහට ඔයාට දෙන්න. මේක ඔයාට message එකක් ඒකට type කරන්න පුළුවන්. type කරලා දෙන්න. මේක ඒගොල්ලෝ වැඩ කරන දවස් 2-5ක්
අතර ඔයාට මේක චේන්ජ් කරලා දෙනවා. එතකොට ඔයා බුක් කරද්දි ඉතින් අනිවාර්යෙන් වැඩ කරන දවස් 3-4කට 5කට කලින්වත් සේෆ් මාර්ජින් එක්සෑම් එක බුක් කරන්න. නැත්නම් ඔයාට මේ ඒ වගේ නේම් චේන්ජ් එක ඔයාට මේක චේන්ජ් කරගන්න වෙලා මදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නම දිග වැඩි නම්. ඉතින් ඒකට ඕකත් මතක තියාගන්න මේකත් වැදගත්. මොකද සමහර අය පුළුවන් විදියට ඔහේ ටයිප් කරලා ගිහිල්ලා ඒ කියන්නේ ඔය ඔක්කොම වෙන්නේ එක්සෑම් එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ හරියාකාරයෙන් ඒක බුක් කරලා තිබ්බේ නැත්නම් ඔයාලට ලියන්න දෙන්නේ නැහැ. ඒ වගේම මම කිව්වා වගේ ඔයාලට රිෆන්ඩ් එකක් දෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට හරියටම එක්සෑම් එක බුක් කරන්න. එතකොට අපරාධෙ මොකද $203ක් විතර යනවා දැන් එක්සෑම් එකට. එතකොට ඒ රුපියල් ලංකාවේ සල්ලි වලින් රුපියල් අපි හිතමු ශ්‍රී ලංකන් රුපීස් වලින් රුපියල් 65000ක විතර ගාණක්. ඉතින් ඒ ලොකු වියදමක් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන් හරි විදියට එක්සෑම් එක බුක් කරොත්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. බොහොම ස්තුතියි රැඳිලා හිටියට.